හරි. පළවෙනි එක අපි ස්පීකින් සෙක්ෂන් එකට ගියොත් ස්පීකින් සෙක්ෂන් එකේ ගොඩක් වෙලාවට මතක read aloud, repeat sentence, describe image එක ඔයාලට මොනවා හරි මතකේවා තියෙනවද? describe image එකේ සර්ගේ ටෙම්ප්ලේට් එක තමයි යූස් කරේ. සර් ෂෙයා කරු මේ ටෙම්ප්ලේට්ස් එක තමයි. ඒක වෙනස් කරේ නැහැ. ඊට පස්සේ essay එකත් ඒ විදිහටම තමයි සර්. හරි. සර් කීප විදිහටම තමයි ටික written නම් ඔක්කොම සර් කීප විදිහටම තමයි කරේ. ඔක්කොම සර් කීප විදිහට තමයි කරේ හරියට. යූස් කරා සර්. ඊට පස්සේ රීටේල් ලෙක්චර් එක ඊට පස්සේ ස්පෙෂලි ගෲප් ඩිස්කෂන් එක සර් කියපු මේ සර්ගේ ටෙක්නික් වලට විතරයි ගියේ. ඒක වෙනස් කරේ නැහැ පොඩ්ඩක්වත්. ගෲප් ඩිස්කෂන් එක ස්පීකින් ටිකයි ඇත්තටම රිටන් ඔක්කොම සර්ගේ ටෙක්නික්ස් තමයි මම යූස් කරේ. හරි. ඕකේ. fill in the blanks drop down එකේ drag and drop එකේ දැන් ඕකේ repeat වෙච්ච questions තිබ්බද නැත්නම් තිබ්බස මේ drag and drop එකේ තිබ්බස මේ ඒ කියන්නේ මම මොක් කරද්දි මට ගොඩක්ම ඒක නම් මට සිලෙක්ට් කරලා දෙන්න පුළුවන්. මේ බලලා මේ ඒකද මට ගොඩක් අමාරු වෙච්ච question එකක් මේ මට words name පොඩ්ඩක් ලොකුවට ෆැමිලියර් නැහැ. ඒකම ඇවිල්ලා තිබ්බස. මම මේක මේ දෙපාරක් කරා මේ ඒක මට ලකුණු අඩු වෙච්ච නිසා මොක් කළා. ඒකම ඇවිල්ලා තිබ්බස මේ අර පොඩ අමාරු එක. මම ඒකත් සර්ට එවන්න. හරි. එතකොට ටයිම් මැනේජ්මන්ට් ප්‍රශ්නයක් උන්නේ නැහැ නේ. රීඩින් එකේ සර් කිව්වා. නෑ සර් කිසිම ප්‍රශ්නයක් උන්නේ නැහැ සර් කිව්වා වගේ මම මේ අන්තිම සෙකන්ඩ්ස් 5 විතර වෙනකන්ම මේ රිටන් ඒ වගේම ටයිම් එක ගත්තා. මම තමයි ඇත්තටම අන්තිමටම මේ එක්සෑම් හෝල් එකේ නැගිටලා ගියත් අන්තිම කට්ටිය ගියා මට කලින් ගොඩක් කට්ටිය. ඕකේ. මේ මම ඉතින් ටයිම් අරගෙන කරා ෆුල් ටයිම් එක අරගෙන. අන්තිම සර් කිව්වා වගේම අන්තිම මොමන්ට් එකේදී මම සබ්මිට් කරේ. ඕකේ. මේ read aloud එක ඔයා ෆුල් එක කියෙව්වද නැත්නම් one line ගියේ? ඔව් one line ටෙක්නික් නෙමෙයි සර්. ෆුල් එක කියෙවනේ. හරි. ඔව් ෆුල් එක. ඕකේ. repeat sentence එක මම පොඩ්ඩක් ආපහු මේ මුල හරියට එනවා. repeat sentence එකේ විහංගට මතකද? ඒ කියන්නේ කොහොමද අප පැටර්න් එකෙන් මේකේ ටිකක් academic පැත්තට බර sentences දාවේ නැත්නම් ඔක අතරම නිකන් අර බැලන්ස්ඩ් වගේ ආවද repeat sentences? ඒක සර් මේ repeat sentence එක නම් සර් මේ ගොඩක් අමාරු දෙකක් ආවස. කියන්නේ මොකලදී කරද්දිත් වඩා long sentences ගොඩක් long sentences දෙකක් ආවා. ගොඩක් long sentences දෙක ඒක නේ academic related දෙයක් ආවේ සර්. අනිත් එක මොකද්ද මේ right from dictation එකත් ගත්තොත් ඒකෙත් ඒ වගේම දුනේ නැත්තම් ඒක ලොකු ඉෂුවක් උන්නේ නැහැ සර්. ඔව් සම්පූර්ණයෙන් ඇහුණා ඒක ලියාගත්තා. ඔව් සම්පූර්ණයෙන් මම ලිව්වා ඒක. හරි. කරගෙන ඉනිදිදී ඔයාට එක්සෑම් එකේ මොන හරි තැනක එයාලගෙන් සපෝට් එක ගන්න වෙලාවක් අවශ්‍යතාවයක් ආවද නැත්නම් නෝමල් ඉදිරියේ පටන් ගන්න තැන ඉඳන්ම කරගෙන ගියාද? පටන් ගන්න තැන ඉඳන්ම කරගෙන ගියාස මගේ මුලින්ම ඇහුවා මේ ෆස්ට් ටයිම්ද කියලා. ඊට පස්සේ මේ මම කිව්වා ඔව් කියලා. ඊට පස්සේ එක්කෙනෙක් මට කියන්නේ අර ඉන්ට්‍රොඩක්ෂන් පාර්ට් එක ගයිඩ් කරන්න සිරියස් එක්කෙනෙක් මෙහෙම කියලා. ඊට පස්සේ එක්සෑම් පටන් ගත්තම ඒගොල්ලෝ ඔක්කොම එළියට ගිහලා කිව්වා මේ කැමරා සෙටින් මෙහා වෙනවා. සර් වෙනවා එහෙම කියලා. ඊට පස්සේ මං දිගටම කරන් ගියා සර්. නැවතුනේ නැහැ මගේ. හරි ඕකේ. ෆස්ට් ටයිම් කෙනෙක් ඉඳලා ඔයාට අර ස්පීකින් එකේ පොඩ්ඩක් ඩිස්ටර්බන්ස් එක දැනුණාද නැත්නම් ඒකට ඔයා හොඳට හුරු වෙලා ගිය නිසා දැනුනේ ඒක ගානකුත් නැද්ද? ඇත්තටම සර් මේ මම ගෙදර කරාදී මට ඇත්තටම ලොකු ඩිස්ටර්බන්ස් එකක් තිබ්බේ නැහැ. මට එතන ගියාම ලොකු පොඩ වෙනසක් දැනුණා සර්. මම පොඩක් මේ එක්සයිට් වුණා ඒක නිසා ස්ටාර්ට් මට එහා පැත්තේ කියන එක කෙනත් එහෙනම් මට ඒකට ફોකස් එක මම ඒක පොඩ්ඩක් මේ මම පොඩ්ඩක් බය වුණා එතන. මේ ඒක පොඩ්ඩක් හරි ගියා සර් පොඩ්ඩක් වෙලා ගියත්. ඕකේ. හරි. ඒ කියන්නේ මා ගොඩක් හොඳයි රිසල්ට් එක. මට මාර හැපි. ඒකයි මම ඒක දැක්ක ගමන් සර් ගෝල් එකක් ගත්තා මම දන්නවා රෑ අව් අරන් තිබ්බේ 8යි ගානට මට ඒ වෙලාවේ දන්නවනේ ටයිම් එක. මේ thank you so much sir සර්ගේ ටෙම්ප්ලේට් සර් කී විදිහම තමයි කරේ. අනිත් එක සර්ගේ මම සර් මේ වර්ක් කරන්නේ මම මේ මගේ working hours තියෙන්නේ 6:37 වගේ යන්නේ මම ගෙදර මේ වෙනට යන වෙලාවත් එක්ක. එතකොට මම සර්ගේ අර plan එක ගොඩක් වෙලාවට ඒ විදිහට යන්න try කරනවා අර විදිහට මේ මුල් කාලේ ඊට පස්සේ මොක් කරන්න කලින්. ඕකේ. ඊට පස්සේ සර් කියපු විදිහට මොක් ටික මම කරා සර් මොක්ස් 8ක් විතර කරා. ඕකේ. සර්ගේ ප්ලෑන් එකට තමයි මම ගියේ මේ මුල් කාලේ අර විදිහට ෆුල් try එක දුන්නා මම මේ ට්‍රාන්ස්පෝර්ට් එක යන ගමන් සමහරලාට ප්ලෑන් එක කම්ප්ලීට් කරා.
ඔව් ඔව් හරි නියමයි ඒක. කොහොමත් බෑන්ඩ් එයිඩ් වලට ගයිඩ් එකට හරියන එකක් තමයි ඒක තියෙන්නේ.